අද අපි කතා කරන්නේ 6 වසරේ ප්‍රැක්ටිකල් එකක් වන වාතයේ ස්කන්ධයක් තියෙනවද වාතයේ ස්කන්ධයක් නැද්ද කියන පරීක්ෂණය. ඒක පරීක්ෂණාත්මක පන්ති කරනවා. ඊට කලින් මට කියන්න ඔයාලගේ අදහස ඕනේ වාතයේ ස්කන්ධයක් තියෙයිද වාතයේ ස්කන්ධයක් නැද්ද? ඔයාලගේ අදහස මොකද්ද? වාතයේ ස්කන්ධයක් තියෙයිද නැද්ද? වාතයේ ස්කන්ධයක් තියෙයිද නැද්ද? පොඩ්ඩක් කල්පනා කරලා කියන්න බලන්න. වාතයේ ස්කන්ධයක් තියෙනවා. වාතයේ ස්කන්ධයක් තියෙන්නේ ඇයි? අපි ඉස්සෙල්ලා මේ කතා කරලා එමු. ඇයි වාතයේ ස්කන්ධයක් තියෙන්නේ? මේ බලන්න. පදාර්ථය ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඝන, අනිත් එක තමයි ද්‍රව, අනිත් එක තමයි වායු අවස්ථාව. එතකොට ඕනෑම පදාර්ථයක් අවකාශයේ ඉඩක් ගන්නවා. අවකාශයේ ඉඩක් ගන්නවා. ඊට අමතරව ස්කන්ධයකුත් තියෙනවා. ඕනෑම පදාර්ථයක් අවකාශයේ ඉඩක් ගන්නා අතර ඊට අමතරව ස්කන්ධයකුත් තියෙනවා. එතකොට වායුවක් කියන්නේ පදාර්ථයක් හින්දා වායුවකට අනිවාර්යෙන් ස්කන්ධයක් තියෙන්න ඕනේ. එතකොට ඒකයි පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න ඕනේ. ඒ පරීක්ෂණය මෙන්න මෙහෙමයි කරන්නේ. ඒ පරීක්ෂණය කරන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සරලාම අපි ගන්න ඕනේ මීටර් කෝදුවක්. මීටර් කෝදුවක් ගන්නවා. ඊට අමතරව බැලුම් දෙකක් ඕනේ. ඒ බැලුම් දෙක සමානව පුම්බ ගන්න ඕනේ. ඊට අමතරව නූල් කැල් දෙකකුත් ඕනේ. නූල් කැල් දෙකකුත් ඕනේ. පරීක්ෂණය කරන්නේ මෙහෙමයි. ඉස්සරලාම මීටර් කෝදුව අරගෙන මීටර් කෝදුව ගන්නවා. අරගෙන සමානව වායු පුරවපු බැලුම් දෙකක් අරගෙන මෙන්න මෙයා දෙපැත්තෙන් එල්ල ගන්නවා. මේ පැත්තෙනුත් එල්ලනවා, මේ පැත්තෙනුත් එල්ලනවා. එල්ලලා මෙන්න මේ මීටර් කෝදුව සමතුලිත වනසේ මැදින් නූලකින් එල්ලන් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ බැලුම් දෙකෙන් එක බැලුම් එකක් හිමිහිට මේ කට්ටකින් හිල් කරන්න. හිල් කරන. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ බැලුම් එකෙන් වායු අංශු එළියට එනවා. එතකොට බැලුම් එක කුඩා වෙනවා. මේ බැලුම් එක කුඩා වෙද්දි මොකද වෙන්නේ? මේ සමතුලිතව තියෙද නැත්නම් වෙනස් වෙයිද? මෙයා සමතුලිතව තියෙයිද උස් පහත් වෙයිද? වෙනසක් වෙනව නේද? මොකද්ද වෙන්නේ? මෙන්න මේ වාතයේ තියෙන පැත්ත බැලුම් එක පාත් වෙනවා. මේ පැත්තේ වායු ගියාට පස්සේ මේ පැත්ත උඩ යනවා. මෙන්න මෙහෙම වෙනවා. මේ පැත්තේ වායු ගියාට පස්සේ බැලුම් එක පොඩි වෙනවා. මෙන්න මේ පැත්ත මේ ආකාරයට පල්ලෙහාට යනවා. එතකොට මේ පල්ලෙහාට ගියේයි මෙයාගේ වාතය පිරලා තියෙන හින්දා බර වැඩිනේ, ස්කන්ධය වැඩිනේ. ස්කන්ධය වැඩි හින්දා මෙයා පල්ලෙහාට යනවා. මෙයාගේ වාතය නැති හින්දා මෙයා උඩට යනවා. මෙයාගේ බර අඩු හින්දා. බර අඩු හින්දා පල්ලෙහාට උඩට යනවා. මේකෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? වාතයට ස්කන්ධයක් තියෙනවා කියලා. අපි මේ පරීක්ෂණය කරමු. හරි. මම මීටර් කෝදුවක් අරන් තියෙනවා. මේ මීටර් කෝදුව සමතුලිත වෙන ලෙස මැදින් මෙහෙම නූලක් දාලා මීටර් කෝදුව සමතුලිතව කරලා තියෙනවා. මේ සමතුලිතයිද? සමතුලිතව තියෙනවා. හරි නේද? හරි. ඊට පස්සේ මම ඊට අමතරව සමානව පුම්බගත්ත බැලුම් බෝල දෙකක් තියෙනවා. මේ බලන්න. සමානව පුම්බලා තියෙනවා. සමාන නේද? නූල් කැල් දෙක දිගත් සමානව තියෙනවා. ඊට පස්සේ මම මේ දෙක මීටර් කෝදුවට සම්බන්ධ කරගන්නවා. මේ එක පැත්තක් මේ පැත්තට සම්බන්ධ කරගන්නවා. මීටර් කෝදුවේ මේ පැත්තට මේ බැලුන් එකත් අනිත් පැත්තට අනිත් බැලුන් එකත් සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ බැලුන් එක මේ පැත්තට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා අපි බලමු දැන් සමතුලිතව තියෙනවද කියලා. දෙක එල්ලුවාම මේ දෙක සමතුලිතව තියෙනවද? මම බලන්න. සමතුලිතයිද? පොඩ්ඩක් එහාට වෙන්න ඕනේ නේද?
පොඩ්ඩක් එහාට වෙන්න ඕනේ. දැන් නම් සමතුලිතයි. දැන් සමතුලිතයිනේ. මම මේ පැත්තේ බැලුන් එක හිමින් සැරේ හිල් කරනවා. හිමින් සැරේ හිල් කරනවා. ඔම් බලන්න. මේ බැලුන් එක මම මේ පැත්තෙන් පොඩ්ඩක් හිල් කරනවා. දැන් හිල් කරලා තියෙන්නේ. මම හොඳට බලන් ඉන්න. ඊට පස්සේ මම මේක මෙහෙම තියලා අතනින් කොහොම අතාරිනවා. ඔම් බලන්න. දැන් මේ පැත්තෙන් පොඩ ඔයාලා පොඩි වෙනවා පේනවා ඇති. හොඳයි ගියේ. දැන් මේ බැලුන් වල පොඩි වෙනවා පේන්න ඕනේ. බලන්න. දැන්ම පාත් වෙන්න ගත්ත නේද? පේනවද? මේ බැලුනේ පොඩි වෙනවා පේනවද? මෙයා පොඩි වෙන්න මෙයා මෙහෙම උඩ යනවා. මෙයා මේ පැත්තට පල්ලෙහාට වැටෙනවා. අයි මෙහෙම පල්ලෙහා යන්නේ. මේ පැත්තේ වායු ප්‍රමාණය වැඩි. මේ පැත්තේ වායු ප්‍රමාණය අඩුයි. ඒකින්ද වැඩි පැත්ත පාත් වෙනවා. අඩු පැත්ත උඩට එනවා. අපි සේරම නිකන් බලන් ඉමු හුලන් සේරම යනකම් නේද? හුලන් සේරම යනකම් බලන් ඉමු. ඒ කියන්නේ වාතයේ සේරම ඉවත් වෙනකම්. වාතයේ සේරම ඉවත් වෙනකම් බලන් ඉමු. දැන් ඔයාලට මේ බැලුන් දෙකේ වෙනසක් පැහැදිලිව පේනවද? මෙයා පොඩි වෙලා මෙයා ලොකු වෙලා පේන්නේ නැද්ද? එහෙම පේන්නේ නැද්ද? පේනව නේද? මේ බැලුනේ තව පොඩි ඉන්න උහුලයි යවන්න. ඒ හුලයි යනවා. කොහොමද හුලයි යනවා කියලා පෙන්වන්න ඔයාලට. මෙන්න මෙතනින් මේ හිල්ලනවා පේනවා. දැන් නම් හුලන් ගියා පැහැදිලිව. දැන් බලන්න. දැන් මොකද කියන්නේ මේ පැත්තේ හුලං අඩුයි මේ පැත්තේ හුලං වැඩි පැත්ත පාත් වෙලා තියෙනවා. මේ බලන්න එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ කියලා. පරීක්ෂණයත් එක්කම මේ පැත්ත පහත් වෙලා අර පැත්ත උඩ ගිහිල්ලා මේ පැත්ත පාත් උනේ. මේ පැත්තේ වායු අංශ ප්‍රමාණය වැඩි පැත්ත පාත් වුණා. අඩු පැත්ත උඩ ගියා. ඒ පැත්තේ වායු නැති හින්දා. එතකොට වායු අංශ වලට ස්කන්ධයක් තියෙනවා කියලා මේ මගින් තහවුරු වෙනවා. හරිද? දැන් නම් හරි නේද? මේ ආයි පාරක් බලන්න අන්තිම පාරට බලන්න. හරිද? හරි. එහෙනම් පරීක්ෂණය ඔච්චරයි. අපි ආයි ඊළඟ පරීක්ෂණෙන් ආයි පාරක් හම්බෙමු. අදට ආයුබෝවන්.